මචං මේ පෝස්ට් එකට ආවා හයිබ්‍රිඩ් ටෙස්ට් එකක් කරන කොල්ලෙක් කාර් එකක් මට මචං ඒ කාලේ හැටියට මට ගන්න තිබ්බ ඊට වඩා හොඳ කාර් එකක් මට කාර් වලට වඩා බයික් පිස්සුව තිබ්බේ මේ හයිබ්‍රිඩ් ටෙස්ට් එකක් තියෙන කොල්ලෙක් ආවා මේක කොහොම හරි උත් එක සෙට් වෙලා මට අවුරුදු 3ක් කියන්නේ මචං විශ්වාස කරන්න පුළුවන් නේ බං කරා ඒක නිසා ඉතින් කොල්ලෝ මට කිව්වා මෙහෙමයි අර කොල්ලත් එක සෙට් වෙලා ඉන්නවා හයිබ්‍රිඩ් එක කොල්ලත් එක සෙට් වෙලා ඉන්නවා මේ කෑල්ල පොඩ්ඩක් බලපන් කියලා මං කිව්වා පිස්සුද බං ඒකේ මට එහෙම කරන්නේ නැහැ මේ කියලා කිව්වා අද්දෝට ඒක තමයි හොඳටම කරේ මං කිව්වා ඒක එහෙම කරන්නේ නැහැ මට කියලා හරිද මේ මම බොන්නේ අර මේ නෑ ඉස්සර ඔය කෙල්ල දාලා යනවා මම බොන්නේ නෑ බීඩියක් සිගරට් එකක් අර බියර් ටිකක්වත් බීලා තිබ්බේ නෑ බොන්නේ ආතර වෙච්ච පොරොන්දුවක් ඒක හරිද මේ කොල්ලෝ ආතල් දදා හිටිය මාත් ගියා ඉතින් කොල්ලෙක් නේ මම කොන් වෙන්න බෑනේ මාත් ගිහින් හිටිය ආතල් එක ගේම් ගවා ඒ කාලේ නම් මම ගේම් ගහනවා මේ ගේම් කරේ මේ රූම් සර්විස් එකක් නමක් කියලා එකවරෙන් මේ පික්මී එකක් අරගෙන එතෙන් එන්නේ ගෝ මම ඊට ටක් ගාලා පික්මී එකක් දාගෙන එතෙන්ට ගියා එතෙන්ට ගිහිල්ලා මට කිව්වා මේ කාර් එකේම අඳුරනවද කියලා මම කිව්වා අඩු අරුගේ වගේම කාර් එකක් නේ කියලා බා මේ අරු ඒ කාර් එක උඩ ඒ කාර් එකේ බොනට් එක උඩම වාඩි වෙලා ඉතින් ආතල් එකේ හිටියා ඊට පස්සේ මම රෑන්ක් එකේ ගිහින් අරු මට මේ අතට තට්ටු කර කියනවා පොඩ්ඩක් මේ බලපන් කියලා මම පොඩ්ඩක් හිටව මම රෑන්ක් එකේ ඉන්නේ කියලා හරිද එකවරටම කිව්වා තිත්තා බලපන් වර දකුණු පැත්තේ කියලා අඩෝ බලද්දි උඹ කියන්නේ මම දැක්ක දේ උඹ දැක්කම උඹ ලොවෙත් එතන තිබ්බ වාහනයකට කරලා යට වෙනවද අරුන් දෙන ලස්සන ඉන්නව බං අර මේ අර නිකන් විෂුවල් එකක් වගේ ඉඳලා අරුන් දෙන ලස්සන ඉන්නව රූම් එකකින් එළියට අඩෝ මරු බං එදාන උපිරි බං උඹ කියන්නේ මට දැනෙච්ච වේදනාව ඒ කාටවත් දැනෙන්නේ නැතුවදී අපේ කොල්ලෝ එක්ක මට පොඩ්ඩක්වත් මෙව වෙන දුන්නේ නැහැ ගෙදර එනකම් ගෙදර ගිහිල්ලා තමයි කාලකන්ණි මෝඩ වැඩි කරගත්තේ නැත්නම් කොල්ලොන්ටත් කොල්ලොත් වගේ කියන්නේ බෑ නිකන් හරි මරනවා